Hello guys, only the second edition එකකට ගෙනාවා. ඉතින් ඔයාලා මේ වගේ ආතෝ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා set කරලා. Tecnologia! Hello. රතනහඳුරුද? රතනහඳුරු තමයි කතා කරන්නේ. රතනහඳුරුගේ මේ පාර්ලිමේන්තු හඳුරු නේද? ඔව් පොසක මහත්තයා පන්සල රතනහඳුරු තමයි කතා කරන්නේ. හඳුරුනේ මම කතා කරන්නේ ඔබතුමාගේ දායකයෙක් පන්සලේ. අනේ මහත්තයෝ ගොඩ කාලෙකින් කවුද මහත්තයාගේ නම? ඊරත්න හඳුරුනේ. ඊරත්න කිව්වේ මහත්තයා දායක සභාවේ එහෙම කෙනෙක් නෑනේ මහත්තයෝ. ආම්දුරන්ට ඉතින් ඕවා මතක තියෙන පන්සල් ගානේ එන්නත උපාසකම්බල ටිකට කෙලිනවා ඉරන නේ ආම්දුරනේ. අනේ උපාසක මහත්තයෝ මේ මහත්තයා බෞද්ධෙක්ද? බෞද්ධ උපතින්ම බෞද්ධෙක් ආම්දුරනේ. ආම්දුරගේ පන්සලේ දායක සභාව ඉන්නවනේ මම. ඇයි මහත්තයෝ අසභ්‍ය වචනෙන් කතා කරන්නේ හාමුදුරුවෝ නමකට? අත්ත ආම්දුරගේ පන්සලේ අභිෂ්ඨයක් ගියා කියන්නේ ඊවරේද? ඇයි මහත්තයෝ මේ එහෙම අපහාස මහත්තයා මේ හෙළවුරුමයට අපහාස කරන්න කතා කරනවා මට අපහාස කරන්න කතා කරනවා. මහත්තයා මේ මට පේන්නේ මේ UNP ගේ හරි වෙන කොහේ හරි පක්ෂකින් කතා කරනවා කියලා තමයි මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ කොහෙද දන්නේ නැති ඉන්නේ. පොඩ සිරුස්සල වැඩුවලන් තියනවද කියලා ස්වාමීන් වහන්සේ. උපාසක මහත්තයෝ මම එකපාරකුත් කිව්වනේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ. භික්ෂුන් වහන්සේලා නමකට කතා කරන්න ඉගෙන ගන්න මහත්තයා ඉස්කෝලේවත් ගියේ නැද්ද වැස්සකටවත් අඩු ගානේ. ආන්දර ඊපෙර දවුද ගැටයක් කියලා ගැදුවේ නැද්ද පන්සල පැත්තේ ආපු? මම උඹේ අම්මට උකන්න උපාසක කැරි වෙස්සිගේ පුතා මම උඹට එකපාරක් කිව්වා. උඹට එකපාරක් හොඳින් කිව්වා. උඹ ඇහුවේ නෑ. කැරි වෙස්සි පුතා අහගනි. උඹේ අම්මට උකන්න වරෙන් පන්සල පැත්තේ මෙන්න ගඩයක් උඩාරප ගියරෝ. අනේ පොන්නයා මෙන්න ගඩයක් උඩාරප ගියරෝ. උස්තිගේ පුතා හෙළවුරුමේ හග්ගෙඩි තොක පුකේ ගහ ගන්න ඕනද? වරෙන් පන්සලට කැරි පොන්න වෙස්සිගේ පුතා. තොට යකෝ තුගේ අම්මට උකන්න වරෙන් සුරුසල පුකේ අරලා දාන්න.